තියෙද්දි net එක කියන්නේ අපේ ඉන්ටර්නෙට් ඇඩැප්ටර් එක. එතකොට අපේ host PC ඒ කියන්නේ අපේ කම්පියුටර් එකේ තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඒ විදිහටම දැන් එක දේවල් ඩවුන්ලෝඩ් කරගන්න එහෙම යනකොට ඒකට ඕනි කරන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අපේ host PC එකට හම් වෙනම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකම ඒ virtual machine එකටත් ගන්න තමයි net adapt එක තියෙන්නේ. ඊට අමතරව අපේ දැන් virtual machines දෙකක් හදනවානේ client එකයි server එකයි. ඒ client එකයි server එකයි අතර ඒ දෙන්න එක network එකක එක හිටියොත් ඒ දෙනාට communicate කරගන්න පුළුවන්. අන්න ඒකට තමයි අපි මේ විදිහට අර VMnet 2 කියලා අර host only adapters plug කරගන්නේ. හරි. දැන් මෙතන මේකේ settings ගිහිල්ලා මෙතන හරි. මේකත් connected මේකත් connected. හරිද? මේ දෙකෙන් අපිට දැන් හොයාගන්න ඕනේ මොන මේ adapter එකද අපේ VM net adapter එක. ඒතකොට අපි net adapter එක edit කරන්න යන්නේ නැහැ. ඒක අපේ internet connection එකෙන් එන IP address එක තියෙන adapter එක. අපි VMnet 2 කියන අර අපි add කරගත්ත host only adapter එකට විතරයි IP address එකක් මෙතනදී දාන්න ඕනේ. හරිද? දැන් මම මෙතන terminal එකක් on කරගෙන එතනින් ගමුකෝ. IP A කියලා type කරපුවාම මේකේ තියෙන IP addresses ටික ඒ adapters එක්ක එනවා මෙතනට. එතකොට බලන්න 192 168යි කියලා පටන් ගන්න IP address එකක් තියෙනවා මෙතන. 192 168යි 80යි කියලා පටන් ගන්න IP address එකක් තියෙනවා මෙතන. හරි. දැන් අපි මේකේ මේක දැන් මගේ මට මෙතන දැන් හොයාගන්න ඕනේ මගේ net adapter එක මොකද්ද VMnet 2 adapter එක මොකද්ද කියලා. දෙකම එකම වගේ IP addresses තියෙන්නේ. ඉතින් දැන් මට net adapter එක edit කරන්න යන්න බෑනේ. ඒ හින්දා මම මෙතන එක adapter එකක් off කරනවා. මේකේ 33 තියෙද්දි මම 34 එක off කරනවා. හරි. දැන් බලමු IP A ගහලා ආයෙසරයක්. දැන් මගේ තියෙන්නේ IP address එක පෙන්නන්නේ 33 එකේ 33 එකේ IP address එක පෙන්නනවා. මේ තියෙන ඒ IP address එක 34 එකේ IP address එක පෙන්නන්නේ නැහැ. 34 එක දැන් මම off කරලා තියෙන්නේ. හරි. දැන් මම මෙතනට Google එකට ping එකක් දෙනවා. Google යන්න පුළුවන් කියන්නේ ඒක මගේ net adapter එක internet connection එකකින් ඇවිල්ලා තියෙනවා. හරි. network unreachable. network unreachable කියන්නේ මේක මගේ net adapter එක නෙමෙයි. දැන් මම මේක අනිත් පැත්තට මාරු කරනවා. connection එක මේක මේ ENS33 කියන එක off කරනවා. හරිනේ. 33 එක මේ කතිරයක් වෙලා තියෙන එක off කරලා තියෙන්නේ. මේක on එකේ තියෙන්නේ. IPA. හරි. 33 එකට IP එකක් පෙන්වන්නේ නැහැ. 34 එකට IP එකක් පෙන්වනවා.
192 168යි 80යි 168. දැන් මම මේකේ ආයසරයක් අර ping command එක ගහලා බලමු. හරි. මට දැන් මේ ping වෙනවා. මේ බලන්නකො. මෙතනදී reply එනවා 64 bytes මෙහෙම from කියලා දාලා. හරි. දැන් මම මේක මෙතන නතර කරනවා. control C එකක් ගහලා. ඒ කියන්නේ මගේ ENS34 කියන ඇඩැප්ටර් එක තමයි මේකේ net ඇඩැප්ටර් එක. ඒකෙන්නේ ping උනේ. ඔව්. මෙන්න මේ 192යි 192යි 168යි 80යි 128 /24 192යි 168යි 80යි 128 කියන එකෙන් Google යන්න පුළුවන්. මේ Google වල IP address එක තියෙන්නේ 8.8.8.8.8. ඒකට යන්න පුළුවන් කියන්නේ ඒක මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක. ඒ IP එක වෙනස් කරන්න හොඳ නැහැ. දැන් මෙතන මේකේ settings ගිහිල්ලා මම වෙනස් කරන්න ඕනේ මොකක්ද? දැන් මේ ඇඩැප්ටර් එක ENS34 කියන එක වෙනස් කරන්න යන්න එපා. ඒක මගේ net ඇඩැප්ටර් එක. ඒක වෙනස් කරන්නේ නැහැ. මෙන්න මේ ඇඩැප්ටර් එක වෙනස් කරන්න ඕනේ. ENS33 කියන එක. මේකේ IP4 ගිහිල්ලා manual IP address එකක් දෙන්න. මෙතෙන්ට 10.1.3 ඇඩ්‍රස් එක 10.1.3 network marks එක /24 ඒ කියන්නේ 255.255.255.0 gateway එක 10.0.1.1 10.0.1.1 පළවෙනි IP address එක තමයි මේකේ gateway එක විදිහට දීලා තියෙන්නේ. මේකේ බාන ළමයි මේ පළවෙනි මේ දැන් network marks එකේ තියෙන /24. එතකොට 25යි මේ 255.255.255. ඒ කියන්නේ මේ මෙතෙන්ට යනකම් 24ක් තියෙනවා bits වලින්. ඒ කියන්නේ පළවෙනි bytes 3 කියන එක. මේක 4 bytes IP address එකක්. ඒ කියන්නේ bits නම් 32ක් තියෙනවා. 8 කොටස් 4ක් තියෙන්නේ මේ. පළවෙනි කොටස් 3 same කියන එක තමයි මේ network marks එකෙන් කියන්නේ. එතකොට මේක 10.1. මෙන්න මේකේ තියෙන හැම IP address එකකම මේ network එක ඇතුලේ හදන මේ devices වල හැම IP address එකකම මේ පළවෙනි portions 3 same එක සමාන වෙනවා. දැන් gateway එකෙත් මේ පළවෙනි 3 සමානයි. මේකත් එක්ක බැලුවාම මේ අන්තිම එක පළවෙනි එක. මේ network එකේ පළවෙනි IP එක තමයි gateway එකට දීලා තියෙන්නේ. හරි. මේක මේක මේ විදිහට edit කරලා apply කරන්න. හරි. දැන් අපි මේක on කරලා බලමු ඒ IP address එක එනවද කියලා අපිට. ENS33 එක. PA ENS33 එකේ IP address එක මේ තියෙන්නේ 10.1.3/24 10.1.225 වෙනකන් ස්කෝප් එකේ තියෙන IP address එකක්. හරිනේ. මේක loop back. මේක ENS33 මේ තමයි අපේ host only adapter එක. මේ ENS34 කියලා තියෙන්නේ අපේ net adapter එක. ඒක මම off කරලා තියෙනවා. හරි නේද? ඔහොම තමයි අපි අපේ client virtual machine එක Fedora virtual machine එක අපි හදාගන්නේ.